ආයිබෝවන් සුපුරුදු වැඩසටහන ලකි ඊශ්‍රායලේ ඉඳලා. ඉතින් ඔන්න ආපහු යුද්ධය පටන් ගත්තා ඊශ්‍රායල ඉරානය අතර ඊයේ රාත්‍රියේ යුද්ධය පටන් ගත්තා. මේ වෙද්දී එක මුළු ලෝකෙම දන්නවා. ඉතින් ඒ එකම ඔයගොල්ලෝ දන්නවා ඊශ්‍රායලයට ලංකාවේ ඉඳලා ගොඩක් අය එන්න බලාගෙන ඉන්න විවිධ ශාස්ත්‍රීය රැකියාවලට. ඉතින් ඒකම ඔන්න දුරකථන ඇමතුම උදේ ඉඳලා මෙන්න පටන් ගත්තා. මැසේජ් දාන්න පටන් ගත්තා. විස්තර අහන්න පටන් ගත්තා. ඉතින් ඒ සියලු දෙනාටම වැදගත් වෙන විදියට උත්තරයක් දෙන්න මේ වීඩියෝ එක කරා මම උත්සාහ කරනවා. ඉතින් කියන්න ඕන ඊශ්‍රායලය කියන්නේම එදා ඉඳලම යුද්ධය තිබුණු රටක්. මේක දුර ඈත අතීතයට 1967 ඒ කාලේ වගේ දුර කවුරු හරි අධ්‍යයනය කරනවා නම් එදා ඉඳලම යුද්ධය තිබුණු රටක්. ඉතින් මමත් ඊශ්‍රායලට ඇවිල්ලා අවුරුදු 7ක් මේ අවුරුදු 7 තුලම යුද්ධය තිබුණා. ඉතින් මීට කලින් අවුරුදු 20 30 මීට කලින් ආපු අය ඊශ්‍රායලේ ඉන්නවා. ඉතින් ඒ අය එක්ක සාකච්ඡා කරපුවාමත් ඒගොල්ලෝ කියන්නේ එදා ඉඳලම යුද්ධය තිබුණු රටක් කියන එක. ඉතින් විවිධ අවස්ථාවලද අඩු වැඩි වෙනවා. සාමට එනවා, සාම කිවිසුම් ගන්නවා. ඒක කෙටි කාලීනව සාමයක් වෙනවා, නැත්නම් දීර්ඝ කාලීනව සාම සාකච්ඡා පවත්වන. ඒ වගේ දේවල් විටින් විට තිබුණු රටක්. ඉතින් මේ ඔයගොල්ලෝ දන්නා මේ යුද්ධය මේ මෑතකදී පටන් ගත්ත යුද්ධය පෙබරවාරි 28 වෙනිදා පටන් ගත්තේ. ඉතින් අද වෙද්දී අද ජුනි 8 වෙනිදා වෙද්දී යුද්ධය විටින් විට පවතිනවා. ඉතින් පොඩි කාලයක් සීස්ෆයර් එකක් නැත්නම් සටන් විරාමයක් තිබුණා. ඉතින් මේ සටන් විරාමය ඊයේ දිනේදී සටන් විරාමය තියෙන වෙලාවෙම තමයි සාම සාකච්ඡා පවත්වන වෙලාවේදී ඊයේ රාත්‍රියේ ඉඳලා නැවත ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඉතින් ඊශ්‍රායලයත් ඒ වගේම ප්‍රතිපහාර එල්ල කරා. මේ වෙද්දී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කිසිම කරදරයක් නැහැ. අපි සියලු දෙනාම හොඳින් ඉන්නවා, ආරක්ෂිතයි කියන එක මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම ගොඩක් අය හිතනවා දැන් මේ එයාපෝට් එක විශේෂයෙන්ම මේ වෙද්දී නැවත පොඩි කලබලයක් ඇති වුණා. මේ ඊශ්‍රායලයෙන් නිවාඩු ගිහිල්ලා ඉන්න වැකේෂන් ලංකාවට ගිහිල්ලා ඉන්න අය පොඩ්ඩක් කලබල වුණා. ඊයේ රාත්‍රියේ යුද්ධයත් එක්කම ගුවන් තොටුපළ වහලා දායිද කියලා. නෑ, ගුවන් තොටුපළ වහලා දාලා නෑ. ගුවන් තොටුපළ විවෘතව පවතින ඉඳලා ඊශ්‍රායලයේ ඉඳලා ලංකාවට වැකේෂන් ගිහිල්ලා ඉන්න අයට එන්න කිසිදු බාධාවක් නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම කියන්න ඕන ඊශ්‍රායලේ ඉඳලා ලංකාවට වැකේෂන් යන්න බලාගෙන ඉන්න අයටත් කිසිදු ප්‍රශ්නයක් නැහැ මේ මොහොත වෙන විටත්. මොකද ෆ්ලයිට් වැඩ කරනවා. ඒ වගේම ගුවන් තොටුපළ විවෘතව පවතිනවා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් ඉදිරිය ගැන අපිට හෙට දවස ගැන මුකුත් කියන්න බෑ. අද උදෑසන ඊයේ රාත්‍රියේ විශේෂයෙන්ම හයිපා ප්‍රදේශයට අපුලා ඒ වගේ ප්‍රදේශ වලට දිගින් දිගටම රාත්‍රිය පුරාම ප්‍රහාර එල්ල වුණා. ඉතින් ඒ වගේම කියන්න ඕන අද උදෑසනම ජෙරුසලම සහ මේ රට අභ්‍යන්තරයට වෙන්න ගොඩක් ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල වුණා. ඉතින් ඒ කිසිදු ප්‍රහාරයකදී කිසිදු ජීවිත හානියක් වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම මේ මෑතකදී ඊශ්‍රායලයට ආපු අයට පොඩි පණිවිඩයක් දෙන්නම්. හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ රජයෙන්ම ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියලා තියෙන එක හැම කෙනෙක්ම ඩවුන්ලෝඩ් කරගන්න කියලා ඇප් එක. ඒ ඇප් එක හරහා අපිට කල්ැතුව ඒ ප්‍රදේශය අනුව ප්‍රහාරයක් කෙල්ලනවා නම් අපිට දැනුවත් කරනවා. ඉතින් ඒක ගොඩක් වැදගත් ඇප් එකක්. ඒ නිසා මම කියන්නේ හැම කෙනෙක්ම ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම රෙඩ් ඇලර්ට් තියෙනවා. රෙඩ් ඇලර්ට් එකනොත් අපිට කල්ැතුව ගහන ප්‍රදේශයේ අනුව අපිට ඇලර්ට් එකක් එනවා. ඉතින් ඒවා වැදගත් වෙනවා. මේ මෑතකදී ඊශ්‍රායලයට ආපු අය පරණ අය මේ ගැන ගොඩක් අය දන්නවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ විසින් විදේශීය ශ්‍රමිකයන්ට ආරක්ෂක වැඩපිළිවෙලක් නැත්නම් උපදෙස් මාලාවක් මීට කලින් නිකුත් කරලා තියෙනවා. ඒවා හරියට පිළිපදින්න මේ මෑතකදී ආපු අයට තමයි මම කියන්නේ. අනිවාර්යයෙන්ම ඔබ සේෆ්ටි රූම් එකට යා යුතුයි.
නැත්තම් ඒ ආවට ඔබ සේවය කරන ආවට සේෆ්ටි රූම් එකක් නැත්තම් අඩු ගන්න ඕවර්හෙඩ් නැත්නම් උඩ කොන්ක්‍රීට් එකක් තියෙන තැනකට නැත්නම් ආවරණයක් ලබා ගන්න ඕන අනිවාර්යයෙන්ම. ගියවර ප්‍රහාරය ලොණු වෙලාවේ ඉරානයේ මගේ මතකයේ හැටියට ඩිමෝනා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් මතන 4 දෙනෙක් හෝ 5 දෙනෙක් එළියට ඇවිල්ලා ඒ මිසයිල වීඩියෝ කරන්න ගිහිල්ලා ඒ අවට මිසයිලයක් පතිතුණා. ඊට පස්සේ මේගොල්ලෝ හිටපු තැන වීදුරු කඩාගෙන ඇඟට වැටිලා මේ 4 දෙනාම තුවාලලා රෝහල්ගත කරා. මම හිතන්නේ ඒගොල්ලන්ට දැන් මේ විදිහ නීතියම ක්‍රියාමාර්ග අරගෙන ලංකාවට යවනවා කියලා තිබුණා. යවවද නැද්ද දන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මේ ඔයගොල්ලෝ බලන්න මේ මිසයිල් එනවා බලන්න නැත්නම් ඒවා වීඩියෝ කරන්න එළියට බහින්න එපා. ඒකෙදි යම්කිසි හානියක් ඔබට වුණොත් එකක් ජීවිත හානිය ඔබට ඔබේ පවුලයට ඒ වගේම තුවාල සිදු වෙලා රෝහල්ගත වෙන්න වුණොත් ඇයි ඔබ ඇයි ඔබ තුවාල වුණේ කියන එක ඒගොල්ලෝ හොයනවා. ඒ කියන්නේ ඔබ ආරක්ෂිත ස්ථානයක හිටපු නැති එක තහවුරු කරගත්තොත් ඔබට ඉන්ෂුරන්ස් එකකින් උනත් ගෙවන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ආරක්ෂාව ඔබ විසින් තහවුරු කරගන්න ඕන. යුද්ධ තියෙන අවස්ථාවකදී රැකියා අවදානමක් තියෙන වෘත්තිය මොනවද බැලුවොත් එහෙම විශේෂයෙන්ම හොටෙල් ශාස්ත්‍රයේ රැකියාවලට නැත්නම් හොටෙල් ශාස්ත්‍රයේ රැකියාවලට ඇවිල්ලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට පොඩි බලපෑමක් තියෙනවා. ඒක හේතුව තමයි ඔයගොල්ලෝ දන්න සංචාරිකයෝ එන්නේ. ඒතකොට සංචාරිකයෝ එන්නේ නැති වෙද්දී ඒ ශාස්ත්‍රයේ ඉන්න කට්ටියට වැඩ නැති වෙනවා. ඉතින් පංගුවක් ගිය මාසවල තදින්ම යුද්ධ තිබුණු කාලවල පංගුවක් හොටෙල් වල බේසික් එක දීලා තිබුණා. හොටෙල් විතර නෙමෙයි රෙස්ටෝරන්ට්. හොටෙල් සහ රෙස්ටෝරන්ට්. යුද්ධයක් තියෙන අවස්ථාවවලදී හොටෙල් සහ රෙස්ටෝරන්ට් රැකියාවල ඉන්න අයට සමහර අවස්ථාවලදී බෑ ගාන අඩුවෙන් සේවය කරන්න වෙනවා. ඉතින් ඒ මාසෙ තුලදී වැටුපුණක් අඩුයි. සමහර හොටෙල් වල බේසික් එක විතරක් ගෙවලා තිබුණා. ඒ නිසා ඒකත් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න. විශේෂයෙන් දැන් මේ වෙද්දි ඊශ්‍රායලයට හොටෙල් රෙස්ටෝරන්ට් වලට එන්න බලාගෙන ඉන්න අයත් දැනුවත් වෙන්න. හැබැයි පොඩි කාලෙකින් යුද්ධය වුණාට පස්සේ නැවත සංචාරකයෝ ආපු ගමන් අර සාමාන්‍ය පරිදි ඔයගොල්ලන්ට සේවය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් යම් කිසි පොඩි අවදානමක් තියෙනවා. එහෙමයි කියලා ඉතින් ඒක ගැන ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මේ වෙද්දී අද දිනේ වෙද්දී ඊශ්‍රායල සියලු පාසල් වසා දාලා තියෙනවා. ගමනාගමනය සඳහා බස් කෝච්චි ඒ සාමාන්‍ය පරිදි වැඩ කරනවා. යම්කිසි පොඩි සීමාන් වලට යටත්ව ඒ බලපුවාම අනිත් ඉදිකිරීම් ශාස්ත්‍රයේ හොටෙල් සහ අනිත් සියලු වෘත්තියන් වල ඒ ඊශ්‍රායලට ඇලෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවය කරනවා. කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඉතින් හෙට දවස ගැන කියන්න බෑ. අද රාත්‍රිය ගැන කියන්න බෑ. කොහොම වුණත් කියන්න තියෙන්නේ ඊශ්‍රායලයේ ඉන්න අයට ආරක්ෂිත ස්ථානවල සහ ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ විසින් ලබා දීලා තියෙන ආරක්ෂක උපදෙස් පිළිපදිමින් සේවය කරන්න කියන එක. ඒ වගේම ලංකාවේ ඉඳලා ඊශ්‍රායලයට එන්නේ ඉන්න අය කලබල වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ගේ රැකියාවට එන්න කියලා තමයි මම ආරාධනා කරන්නේ මොන යුද්ධයේදී වුණත්. මොකද මේ අපි ආරක්ෂිතයි. දැන් අවුරුදු 7ක් ඉඳලා මම ජීවත් වෙනවා. මට කිසිදු ප්‍රශ්නයක් වුණේ නැහැ. කිසිදු හානියක් නැහැ. ඉතින් මට වැඩිය අවුරුදු 20 30 ඉන්න කට්ටිය ඉන්න. ඉතින් ඒගොල්ලෝ කිසිදු ප්‍රශ්නයක් නැතුව මේ ඊශ්‍රායලයේ ඉන්නවා. ඉතින් යුද්ධ තියෙන බව දැනගෙන ඉන්න. මේ වගේ ප්‍රහාර එල්ල වෙන බව දැනගෙන ඉන්න. බය නම් ඔබ දෙපාරක් හිතන්නේ ඊශ්‍රායලයට එන්න. ඉතින් ඒ වගේම ඊශ්‍රායලයට ඇවිල්ලා යුද්ධය පටන් ගත්තට පස්සේ කලබල වෙලා නැවත ලංකාවට දුවන්න උත්සාහ කරන්න එපා. ඒක අපරාධ වියදමක් සහ රැකියාව තව කෙනෙක්ගේ රැකියාව අවස්ථාවක්. ඉතින් ඕකයි අද වෙද්දී වත්මන් තත්ත්වය ඊශ්‍රායලයේ. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් මගේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. මම ඒකට ඔයගොල්ලන්ට උත්තර දෙන්නම්. නැත්නම් මගේ දුරකථන අංකය ඔයගොල්ලෝ දන්නවා කතා කරන්න. ඒකටත් මම උත්තර දෙන්න. නැත්නම් මැසේජ් එකක් තියන්න. මම රිප්ලයි කරන්නම්. එහෙනම් ප්‍රාර්ථනා කරන්නම් සියලු ලෝකවාසීන්ට සාමය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. නැවතම